ලක්ෂයක වාහනයක් ආනයනය කරා නම් වාහනයක් ගේනවා. මේ පළවෙනිදා වෙනකල් ලංකාවේ තිබ්බ ටැක්ස් නීතිය තමයි මේකට 130ක් ආනයන තීරු බද්දක් ගෙවන්න ඕන. ඩියුටි කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ලක්ෂයක වාහනයක් ගෙනාවොත් මේ පළවෙනිදා ඉඳලා 30000ක් රුපියල් ගෙවන්න ඕන. මේ 15 ඉඳලා මේ 30000ට ගැහුවා 150ක අධිභාරයක්. අධිභාරයක් කියන්නේ බද්ද මත තව බද්දක් ගහනවා. මේකට නෙමෙයි. සමහරු මේකට 150ක් කියලා කිව්ව එක වැරදි. මේ අධිභාරය ඒකට 150ක් ගහලා තියෙනවා. එහෙනම් 30000ට ලක්ෂයක වාහනයක් ගෙවනවා 30000ක් ගෙවන්න ඕනේ. ඒක මේ පළවෙනිදා ඉඳලා 15 වෙනකල් තිබ්බා. දැන් මේ 15 පස්සේ මේකට 150ක් ගහන්න ඕනේ. මේකට 150ක් කියන්නේ 15000යි. දැන් එයා ටැක්ස් එක ගෙවන්න ඕනේ ලක්ෂයක වාහනයකට 45000. මේ පේන්නේ නැති පැති මම මේ කියන්නේ. මේ 45000ට ගහනවා 118ක වැට් එක්කුයි 2.5ක SCCL කියලා සමාජ ආරක්ෂණ බද්දකුයි. එතකොට මම නිකන් ගන්නේ 18 2 20යි කියන්නකෝ. 20යි කියන්නේ 9000ක්. 45යි 9යි කියන්නේ 54000. ආසන්න වශයෙන්. ලක්ෂයක වාහනයක් ගේන කෙනෙක් 54000ක ටැක්ස් ගෙවන්න ඕනේ. අනිකුත් ඒවා අර මම මේ කිව්වේ. කවුරු හරි ඇහුවොත් වාහනයක් ගේනවනම් ටැක්ස් කීයද කියලා සාමාන්‍යයෙන් ආණ්ඩුවේ කියන්නේ 130යි අධිභාරය කියන්නේ මාස 3කට පනවලා තියෙනවා. අධිභාර පනවන්න බෑ දිගට. හැමදාම තියන්න බෑ. යම් කාලයකට පනවන්න. ඒ කාලෙන් පස්සේ ඉවත් කරන්න පුළුවන් ආය ගන්න. ඇයි මේක පැනෙව්වේ කියලා හේතුව කියන්නේ? හේතුව කියන්නේ මේ මාස 3 පුළුවන් නම් වාහන ආනයනය කරන්න හිතන් හිටියනම් කවුරු හරි පොඩ්ඩක් නවත්තලා ඩොලර් ටික ඉතුරු කරලා දෙන්න. ඇයි? ඩොලරයගේ නගිනවා දැන් කීයද? 300ට විතර තිබ්බ ඩොලරේ දැන් නැගලා. වාහන ආනයනය කරන්න තව ඩොලර් වැඩියෙන් අපට ඕනේ. ඒක ඩොලර් ඉල්ලන්න ඩොලරයගේ තව නගිනවා. සමහර විට රටවල් මේ බදු ලෝකෙට වැඩිය පෙන්වන්නේ නැහැ ලොකු බදු අනුපාතයි. ලොකු බදු අනුපාත පෙන්වුවොත් අපි බදු ඉහළ මට්ටමේ රටක්. ඒක ලංකාවට IMF පරව මේවා කියද්දි හරි මොනවා හරි ගෙදි හොඳ නැහැ. අඩු අනුපාත තමයි කියන්නේ. නමුත් ඒව ඇතුළට ගිහිල්ලා බලද්දි මෙච්චරක බද්දක් ලක්ෂයක වාහනයක් කරනගේ ගෙවන්න ඕනේ. තව එහාට මේකට තවත් සමහර ටැක්ස් එකතු වෙන්න පුළුවන්. අපි බදු උගන්වනවා ඔයගොල්ලන්ට තව ටික දවසකදී බදු පාඩම. ඒකේ තියෙනවා මේ සමානාත්මතා කියන මූල ධර්මයක්. ඒකද කියනවා බද්දක් නියම කරනකොට නිතරම පාරිභෝගික තීරණ විකෘති නොවෙන්න ඕනේ. මිනිහෙක් වාහනයක් ගන්න හිටියා පෙරුම් පුරගෙන එයා කියනවා මට දැන් ගන්න බෑ මගේ වාහනේ ගෙවන්න හිටපු ගාන වගේ දැන් දෙගුණයක් භාගයක් වැඩි වෙලා. පාරිභෝගික තීරණ විකෘති වෙනවා ඒක. ආනයනකරුවන්ගේ තීරණ විකෘති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බද්දක තව තියෙන මූල ධර්මයන් නිශ්චිත බව කියලා. බද්දක් ෂණිකව වෙනස් කරන්න හොඳ නෑ. සිගරට් මත්පැන් වගේ වැය ගහනවා. අද මධ්‍යම රාත්‍රියේ 12 ඉඳලා සිගරට් එකේ මිල වැඩි වෙනවා කියලා කිව්වට කමක් නෑ. ඒව අත්‍යවශ්‍ය නොවන බාණ්ඩනේ. සමහර දේවල් බද්දක් කල්තියා කියන්න ඕනේ. යොතම කෙනෙක්ට අපේක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. ටට්ටක් ගාලා කියපු ගමන් මිනිසුන්ගේ සම්පූර්ණයෙන්ම තීරණ විකෘති වීම වෙන්න පුළුවන්. මේවා දැනන් ඉන්න ඕනේ. ඔයගොල්ලෝ ආර්ථික විද්‍යාව කරන අය විදිහට කවුරු හරි ඇහුවොත් බස් වෝල්ට් එක මේක කතා වුණොත් නෑ ඔයා කියනවා වැරදි. 50 ගැහුවේ මේකට නෙමෙයි සර්චාර්ජ් එක. ඔබට කියන්න පුළුවන්. ගෙදර කවුරු හරි විල කතා කරලා බලපල්ලකෝ වාහන මිල මාර වැඩි වෙලා 150ක් ආයෙත් ඔබ කියන්න ඕනේ නෑ මේක. සමහරු කියයි ඕක විතරක් නෙමෙයි ඔය ලක්ෂෙට 118ක් වැටුත් ගහනවා. ඔබ කියන්න ඕනේ නෑ ලක්ෂෙට නෙමෙයි 18 වැට් එක ගහන්නේ. මේ දෙකේ එකතුවටයි වැට් එක ගහන්නේ. ඔබ දැනන් ඉන්න.